විශේෂයෙන්ම මේ මොහොතේ සඳහන් කරන්නට ඕන මොරටුව මහනගර සභාවට අයත් දේපළ මොරටුව නගරයේ පුරා විවිධ ස්ථානවල තිබෙනවා. ඒ තිබෙන ස්ථානවල අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ හැකියාවක් ලිපි ලේඛන මගින් තියෙනවා. සමහරක් ඒවා ලිපි ලේඛන මගින් තහවුරු කිරීමට අපිට අවකාශයක් නැහැ. ලිපි ලේඛන නැහැ. නමුත් ඒ ප්‍රදේශයේ ජනතාව දන්නවා මේ ඉඩම මොරටුව මහනගර සභාවට අයත් ඉඩමක් කියලා. එවැනි ඉඩම් මොරටුව මහනගර සභාව මගින් බදු දීමේදී නගර සභාවේ අනන්‍යතාවය අනිවාර්යයෙන්ම තහවුරු කරගත යුතුමයි. ඒ සඳහා මොරටුව මහනගර සභාව වරිපනම් ලේඛනයේ අදාළ ඉඩම මහනගර සභාව මගින් වරිපනම් බදු ලේඛනයට ඇතුළත් කරගත යුතුයි. ඒ වගේම ඒ සඳහා ඔප්පු තිරප්පු හෝ දිම්සවිය නිරවුල් සහතිකය මගින් ඒ නිරවුල් කරගත යුතුයි. එසේ නොමැතිව මෙම ඉඩම් බදු දීමේදී විවිධ ගැටලු සඳහා මොරටුව මහනගර සභාව පත්වීමට අවකාශය ලැබීමේ ඉඩකඩ බොහෝ දුරට තිබෙනවා. හේතුව අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඉඩමක් මොරටුව මහනගර සභාව භුක්ති විඳිනවා නම් එවැනි ඉඩමක් ඒ ප්‍රදේශයේ තිබෙනවා නම් එවැනි ඉඩමක් බදු දීම ඉතාමත්ම සූක්ෂමකාරී ලෙස දිය යුතුමයි. හේතුව අයිතිවාසිකම් කියන නගර සභාවට හැකියාව නොමැති නම් නගර සභාව මගින් ඒ ඉඩම බදු දීමේදී බදු ගැදුම් කරුට ඒ සඳහා අවකාශ තිබෙනවා. අවුරුදු 10ක් ගියාට පසුව කාලාවරෝධීව ඔහු ඒ ඉඩම තුල භුක්තිය විඳීමේ අයිතිය තුල ඔහුට ප්‍රකාශන ඔප්පුවක් ලබා ගැනීමට මෙවැනි ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම කඩලාන වර්තමානයේදී ඉවත් කර තිබෙන සමෘද්ධි බැංකුව තිබෙන පිහිටි ගොඩනැගිල්ල. ඒක මොරටුව මහනගර සභාවේ ට්‍රාන්ස්ෆෝමරය තිබිච්ච ඉඩම. ඒ සඳහා අයිතිවාසිකම් කියන්නේ මොරටුව මහනගර සභාව. ඒ සඳහා ඔප්පුවක් මගින් මොරටුව මහනගර සභාවට ඒ අයිතිය අපි ලබාගෙන තිබෙනවා. වරිපණන් අපි ගෙවනවා. ඒ සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ප්‍රාදේශීය ලේකම්තුමාට සභා භූමිය මොරටුව මහනගර සභාව මගින් ලබා දීලා තිබෙනවා. ඒ භූමියක් ඒ භූමියේ ඉඩමක් අපි ඉදි කරලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්. දැන් ඒ ඉඩ කඩ මදි නිසා බැංකුව ඒ ස්ථානයේ ඉවත් කර තිබෙනවා. නගර සභාව සතු දේපළ තාම එහෙම තිබෙනවා. වර්තමානයේදී ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ඉඩමේ මුල් අයිතිකරුවන් මේ ඉඩම ඔවුන්ට අයිති කියලා අධිකරණයේ නඩුවක් යොමු කරලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මොරටුව මහනගර සභාව දිගින් දිගටම නඩ කටයුතු වල නියැලී සිටිනවා. අපි කියන්නේ අපිට අයිති තිබෙනවා. ඒ සඳහා සාක්ෂි අපි ළඟ තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි මොරටුව මහනගර සභාව සතු ඉඩම් බදු ලබා දීමේදී ඉතාමත්ම ප්‍රවේශම් වෙන ලෙසත් එවැනි ඉඩමක් බදු දීමෙන් වළකින ලෙසත් අපි ඉල්ලා සිටිනවා මේ මොහොතේදී මොරටුව මහනගර සභාවේ.